අයිබෝන් මං හිතන්නේ මේ අද දවසේ ඇත්තටම සතුටින්ම ඉන්න පුද්ගලයා මම කියලා කිව්වොත් නිවැරදි. මොකද මගේ ඉස්සෙල්ලාම මේ ටික කොණ්ඩේ හදන්න කලින් තිබ්බ පෙනුමත් එක්ක අද වෙනකොට ගොඩක් කට්ටිය මම අහනවා මොකද්ද මේකේ තියෙන වෙනස කියලා. ඇත්තටම මටත් ලොකු يعني වෙලාවකට හිතනවා නිකන් ආයේ ඉපදුනා වගේ සිද්ධියක්ත් තියෙනවා ඔළුවේ. ඒ වගේ මං හරි සතුටින් ජීවත් වෙනවා මේ ඒකත් එක්ක තමයි මට කියන්නේ ගොඩක් කට්ටිය මේකේ සමහරක් වෙලාවට හිතනවා මේ ඒ කොණ්ඩේ මෙහෙම හදන එක සම්බන්ධව සමහරක් කට්ටියගේ හිතේ පොඩි බයක් තියෙනවා, බීතිකාවක් තියෙනවානේ. ඉතින් මමත් මගෙත් එහෙම තිබ්බා. නමුත් ඒකේ පස්සේ තමයි කල්පනා වෙන්නේ ඒකේ එහෙම එකක් නෑ. ඒක ඊට වඩා වෙන සුන්දර දෙයක් තියෙන්නේ කියලා. ඊට පස්සේ හැමෝම තමන්ට ආදරය කරනවානේ. අපි ඉස්සෙල්ලාම ආදරය කරන්නේ තමන්ට නිසා. අපිව බලා ගන්නකොට අපි කැමති හැමෝම ලස්සනට ජීවත් වෙන්න. ඉතින් ડોક્ટર සසංක මට මේ අවස්ථාව දුන්නා. ඒක නිසා මම ඔයගොල්ලන්ට කියන එක එක්ස්පීරියන්ස් කරලා බලන්න. මගේ කොණ්ඩේ මෙහෙම හදාගෙන ලස්සනට හදාගෙන මාස 5ක් වගේ වෙනවා. මං වයිටලිටි ටික ආවා. ඊට පස්සේ මගේ කොණ්ඩේ ඊගාව ට්‍රීට්මන්ට්ස් ටික කරන්න. මට ඇත්තටම කියන්න ඕනම දේ තමයි ඕනම කෙනෙකුට ආරම්භයක් ගන්න පුළුවන් හැමදේම නඩත්තු කරගෙන යන එක තමයි මිනිස්සු විදිහට කරන්නේ නැත්තේ. මම ડોક્ટર සසංකටත් වයිටලිටි ඉන්න හැම ස්ටාෆ් එකේ හැමෝටම මේ මම තෑන්ක්ස් කරනවා. මොකද මට අමතක වුණත් මගේ කොණ්ඩේ ගැන ඒගොල්ලෝ මේ ඒ ගැන කෙයා කරනවා. ඒක හරි වාගේ ඊගාව අපොයින්ට්මන්ට් එක තියෙන්නේ මෙතනට මෙදාට. ඒකට සූදානම් වෙන්න කියන එක. ඉතින් ඒ කෙයාරින් කියන එක ડોક્ટર සසංක ළඟ වයිට්ලිකේ ස්ටාෆ් එකේ හැමෝම ළඟ ගියන් ළඟ හැමෝ ළඟ තියෙනවා. ඉතින් මම ඒකට තෑන්ක්ස් කරනවා. මගේ අද කරන ට්‍රීට්මන්ට් එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. බලන්න එක්ස්පීරියන්ස් එක ගන්න. අද වයිටලිටි ගොඩක් සතුටු දවසක්. ඇත්තටම මේ ගාන අපි ඔපරේෂන් එක කළා දැන් මාස 5යි නේද? 5ක් වෙනවා. ඉතින් ඔකට දන්නවා අපි හැමෝම දන්නවා වයිටලිටි ක්ලිනික් එකේ නිකන් ඔපරේෂන් එකක් කළා අපි එතනින් බයි බයි කියලා ලෙඩාව අතහැරලා දාන්නේ නැහැ. ඉතින් ගයාන්ගේ මතක නම් මෙන්න මේ ෆ්‍රන්ට් එකේ තමයි අපි ට්‍රාන්ස්ප්ලාන්ට් එකට ගියේ. ඊට පස්සේ අපි නිරන්තරයෙන් මේ පිටිපස්සේ ක්‍රවුන් එක සහ මේ ඔළුවේ උඩ තියෙන නැචරල් මෙයාගේ මුල උපදී ඉඳලම තිබුණ කොණ්ඩ ගස් ටික ගැන වග බලාගත්තා. ඉතින් අද අපි අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු ට්‍රීට්මන්ට් එක කරන්න යන්නේ රීජනරැක්ටිවා. මොකද මං හිතුවා ඒක කරන එක හොඳයි කියලා ගායන්න. මොකද දැන් අපි ඉතින් ටිකක් වයසට යන කාලේනේ කොණ්ඩ ටිකක් හොතට තියෙන්න ඕන නිසා 28ක් කියන්නේ ලොකු වයසක්. හරි. ඉතින් මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක ගැන චුට්ටක් මං කියන්න ඕනේ. අපි ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරන්න කලින් ඇත්තටම ගයාන් වික්‍රමතිලක මහත්තයා අපේ හොඳ යාළුවෙක් කොණ්ඩ හෙයර් ලයින් එක තිබ්බේ මෙන්න මෙතනින්. ඔව් මේ හරියෙන් තිබුණේ. මේ ගාන්ට විතර ගිහින්. ඉතින් අපි ට්‍රාන්ස්ප්ලාන්ට් එකට ගියා. අපි සාමාන්‍යයෙන් වයිටලිටි එකේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යද්දී අපි ලස්සනට ඒක මර්ජ් කරනවා. දැනට මාස 5යි. තාම මේකේ ෆුල් රිසල්ට්ස් ඇවිල්ලා නැහැ. අපි අත්‍තරම කියන්නේ ෆුල් රිසල්ට්ස් එන්න පටන් ගන්නෙම මාස 6කින් කියලා. හොඳට බැලුවොත් පේනවා හරිම ලස්සන නැචරල් හෙයර් ලයින් එකක් තියෙනවා. මේක හරියටම ඇත්තටම ෆිල් වෙලා නැහැ. තව ටික කාලයක් යනවා මේ කොණ්ඩේ හරියටම එන්න. ඉතින් ගොඩක් හෙල්දි කොණ්ඩේ මේ හරියටම ක්ලෝස් අප් පික්චර් එකක් ගත්තොත් හැමෝටම බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මෙතන මේ මාජින් එකේ ඉඳලා තමයි මෙන්න මේ කොටස තියෙන්නේ ඔක්කොම අපි අලුතෙන් ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු කොණ්ඩ. හරි. ඉතින් අද රීජනරැක්ටිව් එකක් කරන්නේ අපි බලමු වැඩේ කොහොමද යන්නේ කියලා.